හොඳයි අපි අද වර්නියර් කැලිපරය ගැන පොඩ්ඩක් ඉගෙන ගමු. මුලින්ම බැලුවොත් මෙන්න මෙතන පෙන්වලා තිනවා 0.125 මිලිමීටර් කියලා. ඒතර මේ 125 කියලා දාලා තින්නේ මනින්න පුළුවන් උපරිම අගය. ඒ කියන්නේ නිෂ්පාදකය සඳහන් කරන විදිහට මේකේ සෙන්ටිමීටර් 12.5ක් තමයි උපරිම මනින්න පුළුවන් වෙන්නේ. හොඳයි. මේ තිනවා වර්නියර් කැලිපරේ. අපි පාඨාංක ගැන කතා කරන්න කලින් මේකේ කොටස් ටික පොඩ්ඩක් බැලුවොත් දැන් මම මේ අල්ලගෙන ඉන්න කොටස, ඒ කියන්නේ මේකත් එක්ක සම්පූර්ණ දිගටම තියෙන කොටස ගත්තොත් අපි ඒකට කියනවා අචල හනුව. ඊට පස්සේ මෙන්න මේ හා මෙහා ගෙනියන කොටසට කියන්නේ මේ හා මෙහා යන කොටස තියෙනවානේ. ඒකට කියනවා චල හනුව නැත්නම් සචල හනුව. මේ චලහනුව චලනය කරන්න පාවිච්චි කරනවා රෝදය. මෙතන තියෙනවා ඇණයක්, අපි ඒක මුරිච්චිය කියලා කියනවා. එතකොට මේ පැත්තේ කෙළවරේ පේනවා එහා මෙහා යන කොටසන්නේ. අපි ඒකට කියන්නේ මේකට ගැඹුර මනින කූර. මෙන්න මේ කොටස් දෙකට කියනවා මේ දෙක බාහිර හනු, මේ දෙක උඩින් තියෙන දෙක අභ්‍යන්තර හනු. හරි. ඊට අමතරව මේක දිහා බැලුවොත් පෙනේවි මෙන්න මේ අචල හනුව මත ලකුණු කරලා තියෙන ප්‍රධාන පරිමාණය, චල හනුව මත ලකුණු කරලා තියෙන වර්ණීය පරිමාණය. හරි. දැන් එතකොට මේ උපකරණය පාවිච්චි කරන්න නම් අපි මේකේ කුඩාම මිනුම කීයද කියලා දැනුවත් වෙන්න ඕනේ. ඒක සොයාගන්න විදිහ. දැන් මෙතන නම් සඳහන් කරලා තියෙනවා 0.1 මිලිමීටර් කියලා. ඒ කියන්නේ මෙයා කුඩාම මිනුම 0.1. අපි ඒක හදලා පෙන්නුවොත් කුඩාම මිනුම සොයාගන්න ක්‍රමයක් තියෙනවා. කුඩාම මිනුම සොයන්නේ සාමාන්‍යයෙන් මම කෙටි ක්‍රමයේ විතරක් කියලා දෙන්න. කුඩාම මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කුඩා කොටසක දිග. හරි. ඒ කියන්නේ මේකේ ප්‍රධාන පරිමාණය ගත්තයින් පස්සේ ඒ ප්‍රධාන පරිමාණයේ කුඩා කොටසක් කීයද කියලා බලන්න ඕනේ. ප්‍රධාන පරිමාණය මෙතන බිඳුව තියෙන මේ 1 තියෙනවා. ඒ සෙන්ටිමීටරනේ. එතන මිලිමීටර් 10ක් කොටස් 10ක් තියෙන. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ කුඩා කොටසක් මිලිමීටර් 1යි. හරි. එහෙනම් කුඩා මිනුම ගන්න ප්‍රධාන පරිමාණයේ කුඩා කොටසක අගය බෙදනවා මේ වර්ණීය පරිමාණයේ තියෙන කොටස් ගානේ. මෙතන වර්ණීය පරිමාණයේ තියෙන කොටස් 10ක්. මෙතන කොටස් 10ක් තියෙනවා. එහෙනම් ඒක 10න් බෙදනවා. ඒ කියන්නේ 0.1 මිලිමීටර්. කොහොම තමයි ලේසියට කෙටියෙන් කුඩාම මිනුම සොයාගන්නේ. හරි. දැන් කුඩාම මිනුම සොයාගත්තයින් පස්සේ අපි මේකෙන් පාඨාංකයක් කියවන්න පුරුදු වෙන්න ඕන. පාඨාංකයක් කියවද්දී හැමතිස්සෙම මෙතන ප්‍රධාන වර්ණීය පරිමාණයේ බිඳුවට කලින් ප්‍රධාන පරිමාණයේ තියෙන අගය බලන්න ඕන. ඊට පස්සේ මෙතන වර්ණීය වල කීවෙනි රේඛාවද ප්‍රධාන රේඛාවක් එක්ක සම්පාත වෙන්නේ කියලා බලන්න ඕන. ඒ සම්පාත වෙන රේඛාව කුඩාම මිනුමෙන් වැඩි කළා ඒ එන අගය අපි අර ඉස්සෙල්ලා ප්‍රධාන පරිමාණයෙන් කියවගත්ත අගයට එකතු කරන්න ඕන. මේ විදිහට තමයි මෙයාගේ පාඨාංක කියවන්නේ. දැන් මේකේ මම පාඨාංක කියවන්නම් මේ වගේ වස්තුවක් අරගෙන එයාගේ මුලින්ම බාහිර විස්කම්භයක් මනින්නම්කෝ. හරි. මේ බාහිර හන් දෙක අතරට මේක හිර කළා. මේක මේ අතට හිර කරන්න ඕන. මේ පේනවනේ. මේක මේ අතට හිර කරන්න බෑ. හරි. මේක මේ අතට තමයි හිර කරන්න ඕන. ඒකත් මේ කපලා තියෙන දාර අතරට එහෙම හිර කළා. මෙතන අගුල තද කළා, මුරිච්චිය තද කළා පාඨාංක කියවන්න ඕන. එතකොට අපි බලමු මෙතන කොහොමද තියෙන්නේ කියලා. මෙතන බැලුවොත් ප්‍රධාන පරිමාණයේ 13 වෙනි රේඛාව තියෙනවා. 13 වෙනි රේඛාවෙන් පස්සේ තමයි වර්ණීය බිඳුව තියෙන්නේ. ඒතර ප්‍රධාන පරිමාණයෙන් බැලුවොත් 13 වෙනි රේඛාවනේ. 13 වෙනි රේඛාව. ඊට පස්සේ සම්පාත වෙන රේඛාව බලන්න ඕන. මේ සම්පාත වෙන රේඛාව හරියටම ගණන් කරන්න ඕන වර්ණීය වලින් කොටස් කීයක්ද කියලා. මේකේ 3 වගේ පේනවා.
පොඩ්ඩක් බලන්න ඒක හරියටම. තුන නෙමෙයි පස්වෙනි රේඛාවනේ. පස්වෙනි රේඛාව. මේකෙන් හොඳට පේනවා පස්වෙනි රේඛාව කියලා. එතකොට අපි පාඨාංකය ලියන්නේ පාඨාංකය සමානයි 13 ධන 0.1 ඉගෙන 13.5යි මිලිමීටර්. දැන් මෙතන බාහිර විස්කම්භය එන්නේ විදිහට. ඊට පස්සේ අපිට මේකේ අභ්‍යන්තර විස්කම්භය මනින්න ඕනි නම් මේක මෙහෙම තියලා අභ්‍යන්තර හන්දකින් මේක සිර කරගන්න. මේකේ ඇතුළ ඒකාකාර නැති නිසා අපිට පොඩ්ඩක් ඒක තියන එක අපහසුයි. හරි. වර්ධි තේරුම් ගන්න එපා ඒක. මම මෙතනින් පෙන්නන්නම්කො මෙන්න මෙයාගේ අභ්‍යන්තර විස්කම්භය. ඔන්න ඔහම ඇතුළට දාලා හොඳට හිර වුණායින් පස්සේ මෙතන මේ විදිහට හොඳට හිර වුණාම පාඨාංකය කියවන්න ඕන. මෙතන පාඨාංකය කියවද්දී අපිට 8 වෙනි රේඛාව ප්‍රධාන පරිමාණය 8 වෙනි රේඛාව පහු කරලා ගිහින් ඉන්නවා වර්ණීය බිඳුව. ඊට පස්සේ අපි බලන්න ඕන සම්පාත වෙන රේඛාව කීයද කියලා. ඒකෙදී අපිට දෙවනි රේඛාව සම්පාතයි කියලා පේනවානේ. 2 වර්ණීය වල දෙවනි රේඛාව වර්ණීය පැත්තෙන් දෙවනි රේඛාව. එතකොට එතන පාඨාංකය ගත්තොත් 8 ධන 0.1 වා 2ක්. ඒ කියන්නේ 8.2යි මිලිමීටර්. ඔය විදිහට එතන බාහිර අභ්‍යන්තර විස්කම්භය කියව ගන්න පුළුවන්. හොඳයි. දැන් එතකොට ඕනනම් අපිට මේකේ ගැඹුරු මනින්න පුළුවන්. ගැඹුරු මනිනවා නම් මේ විදිහට තියලා පතුල ස්පර්ශ වෙනකම් මේක පහත් කරනවා. ගැඹුරු මන්න පුර පතුල ස්පර්ශ වෙනකම්. ඊට පස්සේ මුරිච්චිය තද කරලා පාඨාංකය කියව ගන්නවා. හරි. හොඳයි. දැන් එතකොට මේ උපකරණය පාවිච්චි කරන්න කලින් අපි දැනුවත් වෙන්න ඕන පොඩි කාරණයක්. කුඩා මිනිම සොයන විදිහ දන්නවනේ. මේකෙදි දෝෂ එන්න පුළුවන්. විශේෂයෙන් මේ බාහිර හණු වලට දෝෂ එන්න පුළුවන්. ඒක දෝෂයක් තියෙනවද නැද්ද කියලා බලන්නේ බාහිර හණු දෙක අපි මුලින් ස්පර්ශ කරනවා. බාහිර හණු දෙක ස්පර්ශ කරාම ප්‍රධාන පරිමාණයේ බිඳුවයි වර්ණීය පරිමාණයේ බිඳුවයි සම්පාත වෙලා තියෙනවා නම් හරි. තනි රේඛාවක් විදිහට තියෙනවා නම් ඒ රේඛා දෙක එතකොට මූලාංක දෝෂයක් නැහැ. අපි මූලාංක දෝෂයක් නැහැ කියලා කියන්නේ. හැබැයි එහෙම නැත්නම් එතන මූලාංක දෝෂයක් තියෙනවා කියනවා. අපි ඒක ධන මූලාංක දෝෂයක් හෝ ඍණ මූලාංක දෝෂයක් විදිහට හඳුන්වනවා. දැන් මේක නම් එහෙම අපිට මූලාංක දෝෂයක් පළවෙනි රේඛාව සම්පාත වෙන විදිහට තමයි පේන්නේ. පළවෙනි රේඛාව සම්පාත වෙනවා වගේ පේන්නේ. එතකොට මේකේ ප්‍රධාන පරිමාණයේ බිඳුවට මෙහා පැත්තෙන් වර්ණීය බිඳුව තියෙන. හරියටම තනි රේඛාවක් වෙලා නැහැ එතනනේ. ඒ නිසා උක ධන මූලාංක දෝෂයක් විදිහට හඳුන්වනවා. හදිසියෙන් මේ වර්ණීය බිඳුව ප්‍රධාන බිඳුවෙන් මේ පැත්තට ඇවිත් තිබුණොත් හිතන්නකො මේ බිඳුව මේ පැත්තට ආවා කියලා. මෙහෙට ආවා කියලා. එහෙම වුණොත් ඒක ඍණ මූලාංක දෝෂයක් විදිහට හිතනවා. දැන් මෙතන මේකට දකුණු පැත්තෙන් තියෙන්නේ ධන මූලාංක දෝෂයක්. ප්‍රධාන බිඳුවට වම් පැත්තෙන් තිබුණොත් මේ රූපයට මේ ඇටොමට අනුව නම් ඒක ඍණ මූලාංක දෝෂයක්. මේකේ තියෙන්නේ ධන මූලාංක දෝෂයක්. කොටස් එකක් නේ. පළවෙනි කොටසනේ සම්පාත වෙන්නේ. එහෙනම් දශමයක වැඩි කිරීම එක 0.1යි නේ 0.1යි මිලිමීටර් මූලාංක දෝෂය ධන දෝෂය. දෝෂය ධන කියන්නේ ශෝධනය ඍණ. ඒ කියන්නේ දැන් අපි බාහිර හණු වලින් ගත්ත මෙන්න මේ පාඨාංකය තියෙනවනේ. ඒ පාඨාංකය අරගෙන අපි ආව ශෝධනය කරන්න ඕන. ශෝධනය කරන්න ඕන 0.1ක් අඩු කළා. එතකොට බාහිර විස්කම්භයේ විදිහට එන්නේ
බාහිර විස්තම්භ විදිහට එන්නේ 13.5න් අඩු කරනවා 0.1ක්. මොකද ධන දෝෂයක් නම් ශෝධනීය ඍණ අඩු කරන්න ඕන. එතකොට 13.4යි මිලිමීටර. අන්න මේක හරි. දැන් මේක ගත්තේ අභ්‍යන්තර හනු වලින්නේ. ඒතර අභ්‍යන්තර හනු වලින් ගත්තාම ඔය කියන දෝෂේ යාට දාන්න යන්නේ නැහැ. හේතුව මේ දෙක ස්පර්ශ කරාම එන දෝෂේ මේකට බලපානවා කියලා අපිට තර්ක කරන්න අමාරුයි. අභ්‍යන්තර හනු වලට ඒක බලපානවා කියලා කියන්න අමාරුයි. මොකද ඒක අපි ඒ දෙන්න ස්පර්ශ කරලා බැලුවේ නෑ කොහෙත්ම. ඊට පස්සේ ගැඹුරු මනින කූර ගත්තොත් දැන් මෙතන අපේ හනු දෙක බාහිර හනු දෙක ස්පර්ශ වෙලා තිනකොට මේ ගැඹුරු මනින කූරේ කෙලවර මේ අචල හනුවේ කෙලවරටම ගානටම ඇවිල්ලා තිනවා නම් එතකොට අර පැවතුණු දෝෂය 0.1 මිලිමීටර කියන දෝෂය ගැඹුරු මනින කූරට බලපානවා. එහෙම නැති වුණා නම් අපිට කරන්න වෙන්නේ වීදුරු කුට්ටියක් වගේ අරගෙන මේක හිතන්නකෝ මේක වීදුරු කුට්ටිය කියලා. එහෙනම් වීදුරු කුට්ටියක් අරගෙන පේන්න ඕන නිසා මම මේ පෙන්නන්නේ මේ විදිහට. වීදුරු කුට්ටිය මත මෙහෙම තියෙනවා අචල හනුවේ කෙලවර. ඊට පස්සේ ඒක ස්පර්ශ වෙනකම් වීදුරු කුට්ටිය ස්පර්ශ කරනකම් ගැඹුරු මනින කූර පහතට ගෙනියනවා. එහෙම අරන් ගිහිල්ලා මෙන්න මෙතන පෙන්නන පාඨාංකය කියවනවා. අන්න ඒ පාඨාංකය තමයි ගැඹුරු මනින කූරේ දෝෂ විදියට අපි සලකන්නේ. ඒතකොට ගැඹුරු මනින කූර මේ කැඩිලා වගේ දෙයක් තිබුණොත් තමයි එහෙම එකක් බලපාන්නේ.